ගුලිය කෑවට පස්සේ අර අතිරික්ත මන්ද මානසිකත්වය අයින් වෙලා හොඳ ඒක මම විශ්වාස කරනවා. උඹත් මේ කැලට කලේ කාපක්. හාරියාව බැලුවේ නැති වුණාට උඹට මේ නෑ මම මේ මම කැල කාරම් දෙන්නම්. අපල කාම මම මේ කෙනෙක් ආපු දෙයක් කන්නේ නැහැ. ගන්න. මටත් එපා. ඉතින් කොහොමද මම කියන්නේ ඡන්දය ඉල්ලද්දි මෙයා ජනාධිපතිවරණේ මේ කතා මූ ගිහිල්ලා අපේ මුස්ලිම් ජනතාව සහෝදර සමාන කරන අපි මූ සමාන කර ගියොත් මූ කන්නේ නැහැ කියලාද කියන්නේ මේ ඔබතුමා මගේ ඩිපෝසිට් කරනවා නම් මට කැරට් කන්න පුළුවන්. අලින් දැන් නෑ කිව්වේ බා මේකත් නෙමෙයි ඔබ කිව්වා කෙනෙක් ආපු දේවල් ඔබ කන්නේ නැහැ කියලා. ඔබතුමා ඩිපෝසිට් කන්න ඕන. මේ වැඩසටහන ඇත්තටම මෙහෙම ගිලුවක් කරගෙන ඉන්න ගැන ඔබතුමා මේ අන්න කනගාටුවටපත් වෙනවා. මේ මොකද මේක මේ බලන් ඉන්න මිනිස්සු ඔබතුමා ගිලුවක් කරන්න ගනි. ඔයා මට කැරට් කවන්න ඕන. මම ඩිපෝසිට් කරනවා. මූ කන්න නැත්නම් විජය අපි කුංචි විරාමයකට යන්න අපි මේ දැන් මේ පිල්ඩු ඔබේ මොකද්ද තියෙන දේශපාලන ලකුණ? මම මූට සමනලයා හෝ අකුණ මූගේ ලකුණට යෝජනා කරන ගමන් මම සිංහ ලක්ෂණ ගන්නවා. මම සිංහ තමයි මගේ ලකුණ. because my zodiac sign is Leo. එතකොට පක්ෂේ නම වෙන්නේ? පක්ෂේ දාගන්න පුළුවන් hip hop. හිප් හොප් තමයි පක්ෂේ නම. hip hop. lollipops ලව අපිට educate කරන්න පුළුවන් hip hop. ඔබ දැන් ස්වාධීන වින්නේ පස්සේ කාලෙකදී යම් වාසි පැත්තට යන්නද? නෑ කවදාවත් නෑ. එහෙම නෑ. මම බඩකොතරව දේශපාලනේ යාට විරුද්ධයි කියලා. හරි. මදුවගේ කියලා දෙන්නේ වීඩියෝ කරලා බාදවෝස්තරවාදීනේ මෙයාගේ මම ආපු ගමනේ බලන්න ආගමනේ පොළු තියලා මර මේ කවුද අර මම ගැන කතා කරමු දේශපාලනේ එක පස්සේ ෆිල්ඩි මට කෙටියෙන් කියන්න ඔබ මොකද